ඔයත් UK ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න කලින් ප්‍රිපෙයාර් වෙන්න ඕන දේවල් ගැන හරියටම අපි මේ වීඩියෝ එකෙන් දැනගමු. පළවෙනිම දේ තමයි ඩොකියුමන්ට්ස්. ඩොකියුමන්ට්ස් කියලා ගත්තාම ඔයාගේ ඇකඩමික් ඩොකියුමන්ට්ස්, එම්ප්ලොයිමන්ට් ඩොකියුමන්ට්ස්, එතකොට ෆැමිලි එකේ රිලේෂන්ෂිප් ඩොකියුමන්ට්ස්, ඊළඟට මේ වගේ ගොඩක් ඩොකියුමන්ට්ස් තියෙනවා. මම දැන් මෙතන කිව්වේ ඔයාලට ඩොකියුමන්ට්ස් කීපයක් විතරයි. හැබැයි ලොකු ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. අපි හරියටම හදා ගන්න ඕන ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා මේ UK ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී. ඒ ඩොකියුමන්ට්ස් හරියට නැති වුණොත් ඔයාගේ වීසා එක අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙන්න පුළුවන්. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි ෆන්ඩ්ස්. එතකොට හැමෝම ගොඩක් අය දන්න දෙයක් සහ හැමෝම කියන දෙයක් තමයි UK වල තමයි ලේසියෙන්ම ඔයාගේ ෆන්ඩ් එක නැත්නම් ඔයාගේ ෂෝ මනි එක ඔයාගේ ෂෝ මනි එක පෙන්නලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෂෝ මනි එක ඇත්තටම පරණ වෙන්න ඕනේ දවස් 28ක වගේ කාලයක්. ඒ 28 පරණ වුණාම තමයි අපිට ඔයාගේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි ඔයාගේ කැෂ් ඩොකියුමන්ට් එක අපි ඇප්ලයි කරලා අරගන්න එක. එතකොට ඔයාගේ අපි දැන් ඩොකියුමන්ට්ස් කතා කළා, ඊළඟට ෆන්ඩ්ස් කතා කළා. මේ කැස් කියන ඩොකියුමන්ට් එක confirmation of acceptance for studies කියන එක. මේ කැස් කියන ඩොකියුමන්ට් එක අරගන්නකොට ඔයාට සමහර යුනිවර්සිටිස් වලින් ඉන්ටර්විව් වෙන්න පුළුවන්. සමහර ඩොකියුමන්ට්ස් රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හරියට උනේ නැති වුණොත් ඔයාට වීසා එක ලොජ් කරන්න කලින්ම ඔයාගේ කැස් කියන ඩොකියුමන්ට් එකක් නැති වෙනවා. මොකද කැස් එක නැතුව මේ confirmation of acceptance for studies කියන මේ ඩොකියුමන්ට් එක නැතුව ඔයාට වීසා එක දාන්න බෑ UK ඇප්ලයි කරද්දී. ඒකින්ද ඒකට හරියටම ගයිඩන්ස් කොහොමද මේ ඩොකියුමන්ට් එකේ ඉඳලා ඔයාගේ ඉන්ටර්විව් එකක් ආවොත් ඒකට කොහොමද හරිය ට්‍රේනින් වෙන්නේ කියන එකේ ඉඳලා හැම එකක්ම රෝහක අපි ඔයාලට ගයිඩ් කරනවා මේ process එක ඔයාට ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන් විදිහට. අනිත් වැදගත්ම දේ තමයි ඔයා ඩිග්‍රී එකට ඇප්ලයි කළත් මාස්ටර් එකට ඇප්ලයි කළත් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඔයාට එතනින් ගියාට පස්සේ ඔයා ඒ යන ඒරියා එකට ගියාට පස්සේ ඔයාට ජොබ්ස් හොයාගන්න පුළුවන් දෙතනදී accommodations වල කොහොමද තත්ත්වය මේ හැම එකක්ම බලලා ඕනේ ඔයාගේ යුනිවර්සිටි එක අපි තෝරගන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාගේ ටියුෂන් ෆී එක. ඔයාගේ ටියුෂන් ෆී එක ඔයා පේ කරද්දී ඔයා බැචලර් එකකට ගියත් මාස්ටර් එකකට ගියත් මෙතනදී පේ කරන්න ඕනේ ඉනිෂියල් ඩිපොසිට් එකක් විතරයි. මූලික ගෙවීමක් විතරයි ඔයාලා ගෙවලා යන්න තියෙන්නේ. ඉතුරු ටික ඔයාට එහෙට ගියාට පස්සේ UK වලට ගියාට පස්සේ ඉන්ස්ටාල්මන්ට්ස් විදිහට පේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ස්කෝලර්ෂිප් එකක් එක්ක IELTS උත් වේව් ඔෆ් කරනවා. ඔයාගේ A level O level වලට ඔයාට C පාස් එකක් හරියට වැඩි පාස් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ IELTS එකත් ඔයා කරන්නේ නැතුව ස්කෝලර්ෂිප් එකක් අරගෙනම UK ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කිසිම ඉමිග්‍රේෂන් ඉන්ටර්විව් එකක්වත් කිසිම ප්‍රශ්නයක් නැතුව ග්‍රාන්ට් කරගත්ත දවස් 3න් 4න් ග්‍රාන්ට් කරගත්ත වීසාස් අරෝහක අපි කරලා තියෙනවා. ඔයාලට අපේ ටෙස්ටිමෝනියල්ස් වලට ගියාම ඒවා බලා ගන්නත් පුළුවන්. අපේ YouTube එකට ගියාම ආවමත් බලන්න පුළුවන්. ඉතින් තවත් ටයිම් ගන්න නැතුව මේ අවුරුද්දේම ඔයාගේ UK ඩ්‍රීම් එක සක්සස් කරගන්න අදම රෝහක අපිට කතා කරන්න. නිව්සීලන්ඩ් වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්. අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ඩ් වලට අපිට ඔයාලට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ඩ් වීසා කරන්නේ. වීසා රිෆියුසල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට නැතුව නිව්සීලන්ඩ් යන්න අපිට කතා කරන්න. වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ඩ් සිහිනය සැබෑ කරගන්න.